යාළුවනේ අද අපි ආවා මේ අලුත් ගමනක් යන්න මේ අද අපි යන්න ආවේ කොහෙද? මැද්දේපොළ පන්සල්. අපි දැන් ඉන්නේ දිහන්න නේද බා? ඔව් තියෙන දිහාවක් දන්නේ අද අපි ඉන්නේ මේ ඔව්වයි කරවැන ඉරියුල්ලේ ටවුන් එකේ දැන් අපි ඉන්නේ. අපිට පාර හම්බුණා මේ පාරේ යන්න කියලා තියෙන අර බෝඩ් එක වලට පේනවා ඇති. මේ කිලෝමීටර් දෙකක් තියෙනවා කියලා කියනවා. දැන් 9යි. අපි ගමන පටන් ගමුනේ. එලෝ යාළුවනේ මේ අපි දැන් ඉන්නේ පන්සල පේන දුර වගේ. හැබැයි කොහොමද දන්නේ වටයක් යන්න තියෙනවද දන්නේ නැහැ. ඔයාලට ඈත පේනවා ඇති අතන මේ පන්සල තියෙනවා. මේ බුදු පිළිමයක් පේනවා. පාරක් ගහන කරන බම්බුවට වට ගහලා. ඇයි මෙහෙම? මේ මාත් එක්ක ආපු එක මේ සෑහෙන මහන්සි වෙලාද මේ වෙලක් දිහා බලාගෙන මං හරිනවා වගේ ලයින් එකක ඉන්නේ. හොරෙන් යන්න ඕන. මචං මොකද කරන්නේ? වෙලේ කෙල්ලෙක්වත් ඉන්නවද? නෑ. අස්සන වෙලානේ. අපි දැන් මේ ටිකක් වෙලා මෙතනලා ඉඳන් හිටියා. මේ මූ ඉන්නවා. සමාජය බලන් ඉන්නවනේ බං අත. උන්ටලා අයියෝ ලැජ්ජාද. සෙට් එකක් ඉන්නවා බං අපි දැන් බලන්නේ අපි මොකද වගේ. අර්ණගතලා ඉන්නේ තියෙනවා. වෙච්ච දෙයක් වගේ තමයි. මේ වෙලක් පේන්නේ අපිට. ලස්සනයි නේද? ඔව් ඔයාලා ගෙදර හරියට වෙල් තියෙනවනේ. අපි වෙලේ පැනලා ඉන්නේ. වෙලේ පැනලා ඉන්නේ මේ කවුද? ගමේ කොල්ලා. මේ බලන් ඉඳලා ගමන්නේ අපි යන්නේ වෙලක් නෑ අපිට. අපි මේ තව කිලෝමීටරයක් විතර යන්න තියෙනවා මම දන්න තරම ඉන්නන්නේ නේද? ඔව් කිලෝමීටරයක් විතර තියෙනවා අපි යන්නේ. ඔය පෙහෙන්න ඕනේ නෑ නේ හොයාගත්තා නේ. ඕනේ නෑ හොයාගත්තා නේ. කොහොම මම හිතන්නේ මේ පාර දිගේ කෙලින්ම යන්න තියෙන්නේ. බෝඩ් වල නම් තිබ්බේ. අම්මට දෙකක් දන්නේ නැහැ මෙහෙම ගිහින්. ඔව් ගන් තෝරන් බයි මම වෙන කොහෙද ගිහින් නේදනවා. අන්තිමට ගිහලා මේ ලෝකේ ගැටට සෙට් වුණා. මේ අපි කඩේ කතාව අලු ගියා කඩේට. මේ කන්නෝලට ගන්නත් උනා. උදාට පාර දෙන්න තම දෙන්න නිකන් ඉන්නේ කාටද? අයියෝ මොකෝ කරන් වරෙන් මොකද්ද යකෝ අරන් තියෙන්නේ? අපි යන ගමන් ඉන්නේ මේ මූ බීම බන මල පෙරේත ඔය ගත්ත වෙලේ ඉඳන් ඒක මට තාම ගුරක්වත් දුන්නේ නැහැ මූ. ඔබට ඕනේ. මේ ඉන්න අපේ පහන් සහෝදරයා මේ ඔබදාවේ ඉන්නෝනා. උඹට පිස්සු ඇදලා තියෙන බීම එක දීලා මං හිතන්නේ. ඔය තනියෙන් බීපුවල ප්‍රතිඵල මං. තෝව ගන්න එපා යකෝ. මේ අපි දැන් ඉන්නේ ඉස්කෝලේ ගාව. ඒ ඇසේ මූ කනාසේ කෑ ගහන මොනම කරුමයක්ද මන් දන්නේ ඵලයන් ගොහට්ට. අයියෝ යමන් ආදරේ. Why are you gay? ඒ ඇසේ හරි බෙර ගහනවා බං. ඔඩියෝ බෙර ගහනවා. 2 hours later. මේ අපි පන්සලට ආවා මං හිතන්නේ. පන්සල දිහා පිළිවෙත් පේනවා. ඒක මේ පේනවනේ. අපි නම් පන්සල ඇතුළට යන්න කියලා බැලුවේ. එතකොට මේ පන්සලට ආවා. මේ අර පෙන්නුම් බුදු පිළිමයට යන්න තියෙන මං හිතන්නේ අර පාරෙන්. මේ ලොකු කැලයක් මේක. ලොකු වඩිපෙලක් තියෙනවා නගින්න. යන්න පුළුවන් නේද නේ? අනේ මම වල ෂුවර් නෑ. මේ පන්සලක් නේ මේ ආස්මන් මේක අතලලා පන්සලක්. ඒක නෙවෙයි. ෂුවර් පෙන්නේ නැද්ද බල පන්සල කියලා? දෙන්න විතරමයි ඉන්නේ. කවුරුත් නෑ. අපි යන ගමන් ඉන්නේ. ඔහු හිතා ගන්න බෑ කොහේ යනවද කියලා මේ තනි කැලයක්. හිතා ගන්න බෑ මේ වැඩනොත් එහෙම සතියක් විතර වැඩනවා. අපි දෙන්නම යනවා. බුදුපිළිමයක් පේනවද? ඔව් බුදුපිළිමයක් පේනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. උඩ අර ලාවට පේනවා අතනින්. මේ පාර ලස්සනයි. පාර නම් හරියට හදලා තියෙනවා. පන්සලක් මේක. ඒ වුණාට මේ වටුනොත් සතියක් වැඩනවා මේ. වැඩනොත් නම් කෑගේ නෑ මචං. නායගිල්ලක් නෑ. නායගිල්ලක් නෑ. අනේ අම්මට මේ කරන්ට් වයර් එකක් වැටලානේ බා. ඕ අර පයින්දේ. ටෙලිෆෝන් වයර් යන්නේ. ටෙලිෆෝන් වයර්. අනේ මන් හිතා ගන්න බෑ කමන්නේ කොහොම හරි යන්කොනේ. මේ නූරේ ගිහින් වගේ වයිබ් එකක් තියෙනවා. මුට පිස්සු ඇදලා තියන්නේ ගණන් ගන්න බා. මේ මචං බලපන්. ඔව්. එන්නේ කෝ මේ කාලකන්‍යා ඉන්න එපා. යලි මේ boy. නඩුමි හද්ද බද්ද හෙනවද? ඩින් 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 ගානවා. පෙරහැරක් එනවා කියලා ඉන්නත් තියෙන්නේ. ඉන්නවත් දන්නේ නැහැ. ලස්සන තැන නේ අර. ලස්සනයි නේවා. විදුල්ලද? ඒ සිරාඩ විදුල්ලද මේ? මේ තව හරි මේ අතන හලද බං?
යාළුවනේ අතනින් එහා පාර නැද්ද කියලා හිතා ගන්න අමාරුයි. අපි ඉස්සරහට ගිහින් බලමුනේ. මේ අපි යනවා. මට සිරි වෙනවා. මේ පාර වහලම මාම කෙනෙක් නම් ඉන්නවා. මේ අපි මං හිතන්නේ වැරදි පන්සලට බං ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට බුදු පිළිම පේනවා. තාම මේක හදන පන්සලක් වගේ. ඒකෝර මැද්දපොළ පන්සල මේක නෙමෙයිද? වගේ නේද? දහන්නක් ගන්නවද බං? දහන්නක් බැරුණාද? ඒක තමයි. මේ මන්ද හිතාගන්න බෑ. ඒක තමයි. අහනට ගාන්නේ අහමු නේද? අහමු නේද? අතන මුඩ බැකෝහිකුත් වැඩ වගේ. ආන්. ඔව්. තව කොච්චර දුර යන්න තියෙනවද? ඒ පේනවා නේද පාර? වැඩි. පාර පේනවා. මම හිතන්නේ තව කිලෝමීටර් එකක්වත් තව එකක් ඇති නේද? එකක් අනේ වන්ද පා කිලෝමීටර් දෙකයි කොට අපි 10ක් විතර ආවනේ බං. ඒකනේ බං. දැන් බලපන් මේ පන්සලත් වැරදුනා 80 විතරක්. ඔව් අර කලින් ගිය පන්සල තව හදලා නැහැ. ඔව් නේද කියන්නේ. මේ කුඩෙත් යන්න එනවා බං අයියෝ. ඔව්. ඉතින් ඉරි පැන නැති කිරිසින්. මොකද්ද බං? ඒකේ ගමනේ ඉන්න අරේ මාන්සි බං. අරේ උකා බනගේ. ඔකි බේබි. අරේ මහා. අපි දුවමු. ආන්ටි. අනේ. යාළුවනේ. යාළුවනේ. මංග්‍රා කුලේ සතේ මේ වැරුණා. තව මීටර 100යි යන්න තියෙන්නේ. අම්මෝ අපි කිලෝමීටර් 20ක් විතර ආවා. ඒකට හොර කොට්ටයක් කනාගතේ මං යන්නේ ඔගේ. අප්පට නාය ගිහිල්ලා. නාය ගිහිල්ලා. 2 hours later. අපි දැන් ඉන්නේ පන්සල ඇතුළේ තැන. බුදුන් ටිකක් තියෙනවා පැත්තේ. ලස්සනයි. ලස්සනයි. තව කන්ද වගේ උඩට තියෙනවා. තියෙනවා සෑහෙන තියෙනවා. යන්න ඕන දැන් උඩට. පොඩ්ඩක් මහන්සි. පොඩ්ඩක් නේ හොඳට මහන්සි. කමන්නේ අපි යන්නේ උඩට. යා. සීලිවත් පේනවා. අන්නේ. කවුරුත් නෑ අපි විතරයි වගේ ඉන්නේ. ඒක තමයි අපි විතරයි වගේ. ඒ අපි යන්නේ තැන්වල මෙහෙමයි නේද? යන්න පාළු කරනවා නේද? අපි අභිරහස් පන්සලක් වාගෙන. අපි ආවන්සල්ට ගාවා. ඇත්ත. අපි ඔස්කා සම්මානයක් දෙන්නේ ඇත්තට. ඔව් ඈ. අමාරුයි. අමාරුයි. මේ යන පන්සල වටේට නම් මේ කියන්නේ දෙවල පන්සල මේක පන්සල මේ අපි බැලුවා ඔය ටික අවුරුදු 100ද විදාලි ඔව් යාත්‍රේ කියනම් මේක හරියගෙන අයිතිය විස්තන යන්නේ මම රිජිලෝ මගේ ගල ඒක තමයි වගේම යාළුවනේ අපි දැන් යන ගම Yes, finally! යාළුවනේ මේ අපි එනවට කවිල තින්නේ ඔව් අපි පණ්ඩිතකමට වටයක් ඇවිල්ලා මේ පොඩ්ඩක් පාළුවට ගිහිල්ලා තින්නේ බෑ මිනිස්සු නෑ වල් වෙන මේ කැලේ වැවිලා සෑහෙන අතෑරලා දාපු තැනක් ගෝල්මන්ද මම ඉන්නේ දැන් නම් ටිකක් අවු අඩුයි දැන් වෙලා හවස 4ට කිට්ටුයි 4ට කිට්ටුයි බුදු සෑහෙනලා ගියා යන්න නේ බා ඔව් කාලක් නෑ බඩ තියෙන කන්නත් උණු පිටින් හරි හරි එහෙනම් අපි අදට වීඩියෝ එක නවත්තමු නේ බා ආයි මෙතනින් එහාට පෙන්නන්න දෙයක් නෑ නේ ඔව් ඒකත් නෑ ඔය ආප්පාරම ගින් දැන් අපි අතර මං පන්සලේ ඉන්නේ ඔව් මේ හරි ඉන්නේ එහෙනම් ඉතින් ඔයාලා සමගන්න සුබ දවසක් කට්ටියටම බයි goodbye. Dala tu cuerpo alegría Macarena, que tu cuerpo para dar la alegría y cosas buenas. Dala tu cuerpo alegría Macarena.